අලුත් දවසක් අලුත් බ්ලොග් එකක් පොඩක් සෙටප් එකක් වෙනස් වෙලා තියෙනවා වෙහිකල් එක පොඩක් අප්ග්‍රේඩ් කරා මම ඒකට හේතුව මොකද කියලා කියන්නම් කොහොමද ඇයි අප්ග්‍රේඩ් කරන්න හිතුනේ කොහොමද ඒ කතන්දරේ කියලා සහිත අමතරව අද බ්ලොග් එකේ ගොඩක්ම කතා කරන්න යන්නේ ලංකාවේ ෆිට්නස් ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් කෝචස් ලගේ පොයින්ට් ඔෆ් view එකෙන් කෝච් කෙනෙක්ට ෆිට්නස් ට්‍රේනර් කෙනෙක්ට පර්සනල් ට්‍රේනර් කෙනෙක්ට ඇත්තටම ලොකු බොඩි බිල්ඩින් වගේ ඇඟක් තියෙන්න ඕනද නැත්නම් කට්ටිය කොහොමද ජජ් කරන්නේ ඔයාව ට්‍රේනර් කෙනෙක් කිව්වොත් ඊට අමතරව as a coaching career ලංකාවේ coaching industry එක කොහොමද strength camp කොහොමද ඒක evolve වෙලා ඒක industry එකට මොනවද add කරන්න value ඉතිරි අනාගතේ කියලා කතා කරනවා මම හිතන් ඉන්නේ ඉතින් අද දවසත් සාමාන්‍ය vlog එකක් වගේ උදේ 6 ඉඳන් personal training sessions තියෙනවා ඒ අතරමැද මට පුළුවන් insights මම දෙනවා ඊට අමතරව accurate එකේ වෙන වැඩ මම පුළුවන් තරම් document කරන්න බලනවා දෙක mix එක යන්නේ ඉතින් අද දවසේ ගත්තොත් agenda එකේ as usual sessions meeting ඊට පස්සේ focus වැඩ ඒ ටික තියෙනවා අපි හොඳ දවසක් කරන්න බලමු යන් vlog එකට make sure so it shouldn't go like don't just bend your knees when you bend your knees and then coming up knees should be straight yeah move up 2 very good after 2 months බෙන්ක් කාලේ මම බිව්වේ නෑ මාස් දෙකෙන් පස්සේ ආපහු පොඩි රයිඩ් එකක් පටන් ගත්තා හේතුව තමයි බෙන්ක් කාලේ ડોක්ටර් ඇඩ්වයිස් කරලා කැෆේන් වැඩි ඇඟට ගන්න එපා කියලා මම දන්නේ මොකද්ද රීසන් එක කියලා දැන් ආපහු පොඩ්ඩක් කැෆේන් ඇඟට ගත්තා ඉනෆ්ම ෆීලිං එක හැබැයි කැෆේන් ඇඩික්ට් වෙන්න එපා මම ඉස්සර ඇඩික්ට් කරලා තිබ්බේ දැන් ආපහු ඇඩික්ට් වෙන්නේ නැහැ කියලා හිතනවා බලමු ඉස්සරහ මොකද වෙන්නේ කියලා හරි පළවෙනි පීට් එක ඉවරයි දැන් මම ආවා බ්‍රෙක්ෆාස්ට් ගන්න ඒ අතරමැද මම කියන්නම් පුංචි එක්ස්පීරියන්ස් මට වෙච්ච මම දවසක් ට්‍රේල් එක යන ගමන් ඒ ට්‍රේල් එක කෙනා මගෙන් ඇහුවා මොකද්ද කරන රස්සා කියලා. ඉතින් මම අර ෆිට්නස් ප්ලැට්ෆෝම් ඇකියුරේට් එහෙම ලොකු කතන්දර කියන්නේ නැතුව මම කිව්වා පර්සනල් ට්‍රේනින් ෆිට්නස් ට්‍රේනර් කෙනෙක් කියලා. ඒතර එයා මගෙන් ඇහුවා මහත්තයා හරි පොඩිනේ. ඒතර කොහොමද ඔයාලට ෆිට්නස් ට්‍රේනින් කරන්න පුළුවන්? අන්න ඒතර මම දැනගත්තා ලංකාවේ කට්ටියගේ මයින්ඩ්සෙට් එක ෆිට්නස් ට්‍රේනර් පර්සනල් ට්‍රේනර් කියලා කියද්දි ඒගොල්ලන්ගේ ඔළුවේ දුවන්නේ ලොකුවට බල්ක් වෙලා ඉන්න ඕනේ නැත්නම් ඇඟ ගොඩක් තියෙන්න ඕනේ අන්න ඒ වගේ. ඉතින් ඊට පස්සේ මම එයාට මට පුළුවන් ඉතින් මම එක්ස්ප්ලেইন කරා එහෙම නෙවෙයි knowledge එකක් තියෙන්න ඕනේ. මගේ පැත්තෙන් මම එක්ස්ප්ලেইন කරා knowledge එක සහ appearance එක පැත්තෙන් ඒ කියන්නේ බල්කි වෙන්න ඕනේ නැහැ. හැබැයි සාමාන්‍යයෙන් හොඳ look එකක් තියෙන්න ඕනේ කියලා. personality එක. ඒතර මම හිතන්නේ එයා පොඩ්ඩක් තේරුම් ගත්තා. ඒතර තමයි මම එදා හිතාගත්තා හරි අපි change කරන්න දෙයක් තියෙනවා. එකක් තමයි කට්ටියගේ mindset එක educate කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට අමතරව පුළුවන් වෙන්න ඕනේ ඒ ඉන්ඩස්ට්‍රි එක පැත්තෙන් කොහොමද ඔය ෆිට්නස් ට්‍රේනර් කෙනෙක්ට එන රෙස්පෙක්ට් එක අපිට වැඩි කරගන්න පුළුවන් කියලා. ඉතින් මම කියන්නේ කොහොමද අපි ස්ටෙප් බයි ස්ටෙප් එක කරන්න කියලා. අපි දැන් යන් බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. 3 4 5 6 7 හරි පර්සනල් ට්‍රේනින් සෙක්ෂන්ස් වලින් පස්සේ අද සිකුරාදා හින්දා පල්ලි තිබ්බා ඊට පස්සේ දැන් ආපහු ඇවිල්ලා තියෙනවා හරියට තැනක වාඩිලා වැඩ කරන්න. දැන් මම කරන ස්ට්‍රෙන්ත් කැම් එකේ වැඩ වගේක් LinkedIn එකේ growth පැත්තට මොකද කිව්වොත් හරි අමාරු corporate client කෙනෙක් close කරන්න. corporate client කෙනෙක් close කරන්න නම් එක එක channels use කරනවා මම. එකක් තමයි LinkedIn පැත්තෙන් outreach වෙන එක, අනිත් පැත්තෙන් call කරන එක. සාහිත අමතරව දැන් පටන් ගන්නවා email campaign run කරන්න. ඉතින් එහෙම කරන්න කෙනෙක් කම්පැනි මම හිතන්නේ 100කට රීච් වුණොත් එකක් ක්ලෝස් කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක කරන ගමන් ඉන්නේ. අපි දැන් දෙවෙනි පොයින්ට් එක මම කියන්නම් මොකද්ද තියෙන අනිත් මිස් අන්ඩර්ස්ටෑන්ඩින් එක ෆිට්නස් ට්‍රේනර්ස්ලාට කියලා. ඒක තමයි දකින දෙයක් මගේ පොයින්ට් ඔෆ් එකෙන් මම හිතනවා මම හරි ඇති කියලා බොහෝ දුරට ගොඩක් ජිම්ස් වල ගියාම ඔය අපි කියන්නේ මම කියන්නේ high next level gyms ගැන නෙමෙයි මම කතා කරන්නේ. මම කතා කරන්නේ සාමාන්‍ය මම නම් කියන්න බෑ සාමාන්‍ය level gyms වල ගියාම එතන හැමෝගෙම mindset එක තියෙන එකයි. හැමෝම හිතන්නේ body building ගැන විතරයි. හැබැයි අපි ගත්තොත් සාමාන්‍යයෙන් කොල්ලෙක්ට හෝ කෙල්ලෙක්ට ගොඩාක් පැතිකඩ තියෙන උදාහරණයක් වශයෙන් එයාට calisthenics කරන්න පුළුවන්, එයාට body toning, hybrid athlete කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් එයාට weight loss, muscle building අර ඒ වගේ කාණ්ඩ ගොඩාක් තියෙනවා. හැබැයි ගොඩක් කට්ටිය කතා කරන එක දැන් body building gym එක අයියා කියනවා කෙලින්ම අපි injection එක ගාලා හදාගමු.
එච්චරයි. ඉතින් ඒක ලොකු මිස්අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක්. ඒක හින්දාම අර තාමත් කට්ටියගේ මෙන්ටැලිටි එක තියෙනවා ජිම් යන්න බයයි, ජිම් ගියොත් පෙති ගහන්න වෙයි. දන්න ඒ ශ්‍රී ලංකන් ෆිට්නස් ඉන්ඩස්ට්‍රියේ තියෙන මයින්ඩ්සෙට් එක. හැමෝම බොඩි බිල්ඩින් කරන සීන් එකක් ඕනේ නැහැ. end of the day if you are fit, ඔයා fit නම්, ඔයා healthy නම් ඔයාගේ ජීවිතයේ අනිත් වැඩ කටයුතු කරගන්න ඒක ඕනාට වැඩිය ඇති. ඉතින් ඒක දෙවෙනි මිස්අන්ඩර්ස්ටෑන්ඩින්ග් එක මම දකින එක. ඉතින් අපි බලමු ඊළඟ පැය කිහිපෙ කොහොමද එන්නේ කියලා. සාමාන්‍යයෙන් මොන පැඩල් බාග් මේ පැඩල් බාග් කියන්නේ? ඔව්. පැඩල් බාග් දැක්කත් ඔක්කොම මසල් අප් එකක් ගන්න නැත්නම් පුල් අප් බාග් ගහනවා, පුල් අප් එකක් කරනවා, චින් අප් එකක් හරි ගන්නවා. අද මම ඩෙන්ගු හැදලා මාස දෙකමාරෙන් පස්සේ ෆස්ට් මසල් අප් එකක් ගන්න බලමු පුළුවන්ද කියලා. පුළුවන් කියන්නේ මගේ මසල් මෙමරි එක හොඳයි. ලේසි නෑ අමාරුයි. හරි. What's your weight? What's your fitness goal if you want to achieve? How old are you? I'm just 14. How old are you? 14. If you want to achieve, what's your fitness goal? Have six packs in muscle. No. Do you have any six packs? I'm training for it. Okay, I'll tell you. Getting this and you know sit up? Yeah. Do sit up per day 50. And from now onwards, if you do for 2 years, you will get six packs. Are you sure? For sure. But I'm in here for 5 years. Huh? I tried. And you are doing for the past 5 years. No, I didn't do that, but You I have to tried. do it. You have to do for 2 years. Then you get six packs. They're living here. Come. I will tell you. Messi Ronaldo. Huh? Messi Ronaldo. CSK RCB. Let's go! CSK. 1, 2, 3. CSK RCB. හරි අනිත් මිස්අන්ඩර්ස්ටෑන්ඩින්ග් එක තමයි ගොඩක් කට්ටියට තියෙන ෆිට්නස් ට්‍රේනර් කෙනෙක් කියලා වුණාම ස්පෝර්ට් එකක් කරලා තියෙන්න ඕනේ කියලා. ඇත්තම කිව්වොත් මගේ ඒක පොයින්ට් ඔෆ් view එක කියන්නම් ස්පෝර්ට් එකක් කරලා තිබ්බොත් හොඳයි. ඒතර උදාහරණ වශයෙන් මම රග වගේ ස්පෝර්ට් එකක් කරපු හින්දා මම දන්නේ ටීම් ප්ලේ කෙනෙක් වෙන්නේ කොහොමද නැත්නම් ටීම් එකක් එක්ක වැඩ කරන්නේ කොහොමද ලීඩර්ෂිප් එකක් අරන් රෙස්පොන්සිබිලිටි එක ගන්න කොහොමද. අන්න ඒ වගේ ස්පෝර්ට් එකක් කරලා තිබ්බොත් හොඳයි. හැබැයි ස්පෝර්ට් එකක් කරේ නැහැ කියලා ඔයාලට ෆිට්නස් ට්‍රේනර් කෙනෙක් හරි ෆිට්නස් කන්සල්ටන්ට් කෙනෙක් නැත්නම් පර්සනල් කෙනෙක් වෙන්න බැරි නෑ. අර එකෙන් වෙන්නේ ස්පෝර්ට් එකක් වලට එන ඉම්පැක්ට් එක වැඩිද මේ ඉතින් ඒක තමයි ඒකේ සිද්ධිය. අපි දැන් බ්ලොග් එක ඉදිරියට ගමු. තව දිගු දවසක් තියෙන යන්න. හරි දැන් වෙලාව 1යි කාලයි දවසේ අන්තිම පැය කිහිපය යන්නේ. ඇත්තටම කිව්වොත් මේ පැය කිහිපය තමයි ඉතාමත් ගොඩක්ම වැදගත්. මොකද කිව්වොත් කවුරුත් දකින්නේ නැති වැඩ ටිකක් මාත් එක්ක හැබැයි කොමෝදුත් ඉන්නවා. දැන් අපි කරන්න ඇත්තම කිව්වොත් ඇකියුරේට් එකේ වෙනම රෙවිනියු ස්ට්‍රීම් එකක් හදන්න ප්ලෑන් කරන ගමන් ඉන්නේ. ලංකාවෙන් පිට මාකට් එක ටැප් කරන්න. සෝ එතකොට ඒකට අදාළ විදියට මොකද්ද කරන්න පුළුවන් කියලා බ්‍රේන්ස්ටෝම් කරලා ඊට පස්සේ ඒකට හරියන විදිහේ අපි ෆයිනලයිස් කරේ පටන් ගන්න කියලා අපේ පළවෙනි රූට්ස් කෝල් රීච් කරන්න කියලා. අපි ඉස්සෙල්ලාට අපි පර්සන් බ්‍රෑන්ඩින් වලට රීච් කරද්දි පළවෙනිට අපි රීච් කරේ ක්ලයන්ට්ස් වලට කෝල් කරලා. අනේ වගේ තමයි දැන් අපි දැන් බලන්නේ කෝල් ඊමේල් ලැබල ලංකාවෙන් පිට ක්ලයන්ට්ස්ලා ගෙන්නන්න. සෝ කොහොමද ඒකේ ටෙම්ප්ලේට් එක හදන ගමන් ඊමේල් ටෙම්ප්ලේට් එක හදලා ඒක kind of a process එකක්. ඒක කරන ගමන් මේ දවස් ඉවර වෙන යන්නේ ගොඩක් ෆෝන් ගෙම කමෙන්ට් එකක් මම සමාන මහන්සියෙන් ඇත්තේ. රටේ නෑලා නේද? මොකද කියන්නේ මේ? day to day vlog එක. බොග්ගෙට තාම රස්නේ ඉල්ල පියාලා ගියා. මෙයා අපිට පොල්ල දීලා ආවේ නෑ. අපි යාලා ගියා. අම්මුල නින්නේ. ඉතින් සෙන්කෑම් එකේ වර්ක්ෂොප් එකේ හිටියේ. යාලා ගිහිල්ලා ඇවිල්ලා අපිත් මාත් එක්ක බනිත් ජනිත් ෆ්ලැට් ඩවුන්. තාම වැඩියක් කරන්න ඕන නිසා කරා මොකද්ද කරන්න කියලා. ඔය කිව්වා මේ ඉතින් පර්සනල් බෑන්ඩින් වලට දුන්න try එක වගේම තමයි මේක try එකක්. වැඩ කරලා වැඩ කරනවා. වැඩ කරන විදිහට වැඩ කරනවා. බලමු ඉතුරු ඉස්සරහ vlog වල බලමු අපිට ඉන්ටර්නැෂනල් ෆ්ලයින් කෝල්ස් තේරෙයි කියලා බලමු. ඉතින් දවස් මෙතනින් ඉවර වෙන්න යන්නේ. වෙලාව 1:20යි. මෙයාගේ පැය ගණන් දාන්න වෙනවා. ඉතින් මොන හරි අවශ්‍ය නැහැ.